විජයසුන්දර පාවිච්චි කරන අනියමින් අද විධායක බලය. ඇමතිවරු ගිහිල්ලා අසරුණු වගේ ඉන්න ඔය පුටුව ඉස්සරහා එතුමා එන්න කියනකම් ඉස්සරහට පේලියේ වාඩි වෙලා. මම හොඳ උදාහරණයක් කියන්නම්. SB දිසානායක දැන් එතුමා කියන්නේ නැහැ කියලා මට කමන්නේ නැහැ කොට. SB දිසානායක ඇමතුමාව කැබිනට් පේපර් දානවා නිවාසිකාගාර හදන්න ඕසෙට. ඒ ඔක්කොම අනුමත වෙනවා. ඒකට හේතුව SB දිසානායක මහත්තයා ප්‍රසිද්ධියේ පී.බී. ජයසුන්දර හොඳයි කියනවා. දක්ෂ නිලධාරියෙක් කියනවා. පී.බී. ජයසුන්දර අපිට ඉන්න තාම දුර්ලභ ගණේ නිලධාරී. ඉතින් මුදල් අමාත්‍යාංශයේ විධායක බලය පාවිච්චි කරන ප්‍රධාන කෙනා අමාත්‍යාංශ ලේකම්. හැබැයි ඔහු ඇමතිතුමත් එක්ක එකගත්තෙන් තමයි මේවා කරන්නේ. මූල්‍ය සම්ප්‍රදාය ආර්ථික විද්‍යාව මේවා පිළිබඳව මේ න්‍යාය මේවා පිළිබඳව පොඩ්ඩක් දැනගෙන ඉන්න එපා. උසස් පෙළ නැතුවට කමන්නේ නැහැ. ඊග අධ්‍යාපනය නැතුවට කමන්නේ නැහැ. හැබැයි ඉගෙන ගන්න පුළුවන් දැන් පොතක් කියවලා. ඉතින් එතුමා මන් දන්නේ නැහැ එතුමා ඉගෙනගෙන වැඩි වෙලාද කොහෙද කටවරද්දගෙන මේ හිරෙත් ඉන්න වෙච්ච කෙනෙක් නේ. බිදිසානායක මහත්තයා ඉතින් ඔය කියනවා අපිට විශේෂ අවධානයකට ලක් විය යුතු නෑ. එතුමා ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කාලයක් කියුපේවා අපි දන්නවා. දැන් කියනේවා දන්නවා. චන්ද්‍රිකාව ගැන කාලයක් කියුපේවා දන්නවා. දැන් කියනේවා දන්නවා. ඉතින් ඔය පී.බී. ගැන තව ටික කාලෙකින් එතුමා කියන එක එතුමා දන්නේ නැතුණාට අපි දන්නවා.